අමුතු එක්සයිස් ගැහුවම කියනවා ඔයා මේක කරන්න එතකොට මේ ෆැට් එක කපා ගන්න පුළුවන්. නැති වෙන්න වීල හොම හිටිය කියලා. ඔබ විඳින්නේ නැහැ විඳවනවා. ඒක. මේකේ අර ඕවරෝල් මැචුව වෙන්න යනවා අවුරුද්දක් විතර. සුගර් නෑ කියන්නේ බං ඇක්නි එන්නේ නැහැ. සොයි. උදාහරණයක් ගමු සොම්බි වෛරස් එකක් ආවා. නෑ සිරාට සොම්බි වෛරස් එකක් ආවා මරාගෙන යන්න ලෑස්ති ඉන්නේ. ඔව්. දැන් මේ 2026 නේ බං. දැන් මේ 90 ගණන් වල කරපුව අපි දැන් කරන්න ඕනේ නැහැ. ආගේ ඇඟ සයිස් වෙනවද කට් වෙනවද කියන එක රවුට් එකට අදාළ දෙයක් නෙමෙයි. කෙල්ලෙක් නම් අවුලන්නේ නැහැ. හරිද? ඔබ කොල්ලෙන් නම් බං පොඩ පිරිමියෙක් වගේ නිකන් අර මේක බලන ගොඩක් කට්ටිය ජිම් යන්නේ නැති උන් තමයි මේක බලන්නේ. මයින්ඩ් මසල් කනෙක්ෂන් එක කියන්නේ මොකක්ද කියලා දැනගන්නම අවුරුද්දක් විතර යනවා. සමහර උන් බං ක්ලයන්ට්ලා මට හම්බෙලා දිනවා හරිද? උන් ජිම් එකට එන්න බං නිකන් අර හරකෙන් මරන්න ගෙනියනවා. හරිද? උන් එක්කන් ඇවිල්ලා අපිට එපා වෙන උන්ට කියලා දෙන්න ගියාම. එහෙම උන් කොහොමත් යන්න එපා. What's up people? මොකද වෙන්නේ? අද තියෙන්නේ පොඩ්කාස්ට් එකේ ඉතුරු ටික. behind the physics අපේ පොඩ්කාස්ට් එකේ second episode එක තමයි අද තියෙන්නේ. පළවෙනි එක බැලුවේ නැත්තම් අනිවාර්යෙන් මම link එක දාන්න ඔය මේක තැනකින් link කළා තමයි මේක පළවෙනි එකේ තැනකට මේක link කළා තමයි පටන් ගන්න. ඔව් මේ එකම පොඩ්කාස්ට් එකේ දෙවෙනි කොටස පළවෙනි කොටස බැලුවේ නැත්තම් බලන්න ගිහින් ඒක මාතෘකාවක් ඇතුළත තමයි මේ කතා කරන් යන්නේ. YouTube එකේ explore with Suga channel. හරි පටන් ගන්න. අපි කලින්ගේ සාමාන්‍යයෙන් කතා කරා අපි කොහොමද අපේ ජර්නි එක පටන් ගත්තේ සප්ලිමන්ට්ස් ස්ටෙරොයිඩ්ස් ඊට පස්සේ නියුට්‍රිෂන් ඔබත් ගැන අපි කතා කරා. දැන් ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙනවා පළවෙනිටම දේ තමයි තියෙන්නේ ඩ්‍රග්ස් කියන්නේ මේ ඩ්‍රග්ස් කියවම ගොඩක් ඒවා කියන්නේ ඩ්‍රග්ස් කියලා අපි අදහස් මේ ලීගලයිස් දේවල් අපි මේ කියන්නේ උදේ. ඕ කුඩු ගහන ඒවා අපි කතා කරන්නේ නැහැ සීතල කතා කරන්නේ නැහැ ඒවා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි කතා කරන්නේ ඇල්කොහොල් ස්මෝක්ස් ඒ වගේ කේස් වේපින් ඔය එක තියෙනවානේ අරක්කු ඕක තමයි හරිද? ඒවා තමයි කියන්නේ ඒවා කොහොමද මේ බොඩි බිල්ඩින් වලට බලපාන්නේ කියලා තමයි පළවෙනි මාතෘකාව. ඒක සාමාන්‍ය මට ලොකුවට කතා කරන්න දෙයක් නෑ. මොකුත් නෑ. මම බීර් එකක් දුන්නේ නෑ. ඒක මෙහෙමයි මම නම් දකින්නේ තමන් කැමති නම් ඒක බොන්න ඕන මම මට ආසාවක්. ඒක නිසා මම කැමති නැති හින්දා බොන්නේ නැහැ. මට බොන්න ඕන නම් මම බොනවා මට තිරිවෙන්න. මම කැමති නැහැ ඒක නිසා බොන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. ඒක දැන් බොඩි බිල්ඩින් කියන්නේ දැන් මේව ජීවිතයක් නෙවෙයි තමන්ගේ ජීවිතේ විදිහට. ඒ කියන්නේ දැන් මේව කිව්වා කියලා දැන් නාකි අංකල්ලා ටික මේ ෆෝම් වෙන්න එපා අරක් බොන්න ප්‍රොමෝට් කරනවා. එහෙම දෙයක් නෙවෙයි අපි කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ දැන් උඹට ඕන දේනි බං උඹ කරන්න මට ඕන දේ මම කරන්න. ඒ වගේ තව කෙනෙක් කරන්නේ උට ඕන දේ. හරිද? ඒ අපි කතා කරන්නේ ඒ දේවල් කොහොමද මේ බොඩි බිල්ඩින් වලට සමහර ඉෆෙක්ට් එන්නේ. මම කිව්වේ දැන් මම ඇල්කොහොල් වලට කැමති නැහැ. ඇල්කොහොල් වලට කියන්නේ මම බියර් එකක්වත් බොන්නේ නැහැ. මම වේප් එකක්වත් ගන්න නැහැ. මේ මොකද්ද දැන් මම කිව්වා මම කන්න කැමති. මම අම්බානේකට කන්න කැමති. මම කන්න සෙට් වුණාන් පස්සේ කනකොට රකපැන පොඩික් වගේ මම කනවා. ඒක තමයි ඇඩික්ෂන් වාගේ මගේ ආසාව. තියෙන ආතල්ල එක. මම කිව්වේ මම කරන්න ආස දෙයක් තියෙනවා මේක අම්මට සිහින කරනවා කියලා. ඒ වගේ දැන් අපි දැන් බලමු දැන් අරක්කු සාමාන්‍යයෙන් ඇල්කොහොල් ස්මෝක් කරන කෙනෙක්. හොඳ ඇල්කොහොල් જાති තියෙනවා සාමාන්‍යයෙන්. ඒකට හොඳ ඒවා. තියෙනවා. ඒ කියන්නේ දැන් ජින් වගේ මන් දන්නේ නැහැ ඒකට හොඳයි. හොඳයි. ඒ කියන්නේ ඇල්කොහොල් ඇඟට හොඳයි. අර ඕව ගියොත් ඉතින් ඕනම දෙයක් බේබත් වගේ බීගෙන එහෙම හිටියොත් ඉතින් දාන එක අවුලක් නෑ. හොඳයි. ඒ කියන්නේ මෙහෙමයි මම නම් ඕකේ දකින්නේ මෙහෙම දෙයක්. හරිද? ඩ්‍රග්ස් මොන ඩ්‍රග් එකවත් ජීවිතේ විඳිනවා කියලා ඒ බොරු එක්ස්කියුසර්ස්. ඒවා ජීවිතේ විඳිනවා නිසා බොන්න ඕනේ, කොල්ලෙක් වුණාම සිගරට් බොන්න ඕනේ. ඒවා ඇවිල්ලා මෝඩ කතා. හරිද? එහෙම දෙයක් නැහැ. තමන් කැමති නම් බොන්න පුළුවන් නැත්නම් නිකන් ජීවිතේ විඳින්න ඕනේ කියලා මේගොල්ලෝ මට දෙන්න එපා. මම බොන්න එපා. එහෙම නෑ. මම කැමති නෑ. මම අරක්කු බොනවා, මම ස්මෝක් කරනවා. ඒ කියන්නේ කරාට මම කොයි වෙලාවකවත් මම මේ ප්‍රොමෝට් කරන්නේ අපි දැන් මෙතන කතා කරන්නේ ඒ දේවල් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කරන කෙනෙක් නම් කරන්න අලුතෙන් අපි කියන්නේ අලුතෙන් පටන් ගන්න ඕනේ නැහැ ඒක. පටන් අපි ගහන්න නැත්තම් ගහන්න එපා දිගට. වැඩක් නැහැ. ඔය විදිහටම ඉන්න. ඔහොම ඉඳපන්. මොකද ඒවයි බෙනිෆිට්ස් තියෙනවා කියන්නම් ඉස්සරහ. ඔව්. ගහන කෙනෙක් නම් දැන් අපි හිතමු ඔන්න අරක්කු බොන කෙනෙක්. ඔව්. හරිද? අරක්කු බොන කෙනෙක් නම්
අරක්කු බොඩි බිල්ඩින්නට ඉෆෙක්ට එන්න විදි තියෙන විදි තියෙන හරි ස්ටෙරොයිඩ් ඉෆෙක්ට් එක වගේම ඔව්. තමයි ඕගියන් පස්සේ තමයි ඒගැන දැන් අපි හිතමවා අරක් කියන එක දැන් මාසකට සැරයක් කොල්ලොත් එක් ඕ, වෙලා පොඩි කිසිම බියරයක් අවුලක් නැහැ. ගහලා ඒක අවුලන් නෑන සමහරයන් ඉන්න බොරු මරිසියක් දාන්නේ බියරක කඩනෝ පෙනඉන්න පෙනටි කහලලා සින්න ඔව්, කරන්න එහෙම පෙන කඩල බියර් දායක් දහයක් ගැව්වොත් මහත්තෙන්නතු ඉන්න ඒ ගොංගට කරන්න එපා ගොංගට කරන්න ඒ එපා, බොරු බොරු මරිසි මරිසි. මරසි දාන්න එපා ඒ කියන්නේ ගොඩක්ම බං මම දැකල තියෙන දේ තමයි අරක්කුවත් ස්මෝ ඒවත් නෙමෙයි මේ දැන් ගොඩක් අය කියනවානේ බොන එව් මහත්වෙනවා කියලා පැට්දානෝ බඩයනවා කියලා ඒක බොරුවක් බොරුවක්. මමනං කියන්න ඒ බේබත්තු ඒ ඒ බේබත්. බොනවුන්න බොනවුගෙන බේබත්තු වෙන බේබත්තු වෙනයි ඒ වෙනයි අනිත් එක ඇල්කොහොල්ලින් වෙන වෙන ඉෆෙක්් තියනවා මම කියන්න මහත්වෙන සින්න ඔව්. හරිද ඒක ගොඩක්ම වෙන්නේ අරක්කු හින්න නෙමේ මම දකින්න ඒක වෙන්න බං කොකාකෝල සැන්ඩි සැන්ඩි right. සැන්ඩි කත හරි ඊටස බයි කනේ චිකන් අර තෙල් දාලාට ඔව්. එහෙමන කන්නේ රයි කොත්තු ඒවගෙන් තමයි ගොඩක් ඔය ගොඩක් බඩ මහත් එන සීන් ඇත්ත. නැත්තං අරක්කුවල්ට හෙම බියරවලට නම් බඩේනවා අරක්කුවල්ට ගන්න කොට කැලරීස් කැලරි සඩී ගෙන බඩයනවා කියලගන්න වෙන්නේ අපේ තියෙන කැලරීස් අපි ගන්නවන් ප්‍රමාණයක් තියෙනවා ඒක දැන් ඒකට ඔබ වඩා පැණි උඩ යන එක. කාලත් ඔබ බත් කාලත් අරක්කු බීලත් තමන්ගේ කැලරි ලෙවල් එක එක්සීට් කරොත් අනිවාර්යෙන් බඩේනවා ඒක ඔව්. විදිහයි එකන දැන් වා දවසම චුගර් කෑව කියලා බඩෙන්න බඩේ කැලරිස්වලට අඩුවෙන් ගන්නවා. අඩුවෙන් කෑව එන් දැන් චුග කන්න කියලා නෙමේ ඔව්, කන්න කියන්නේ කියන්නේ චුග කියන්නේ. හොඳ නෑ ඔව්. එන අරක්කුත් දැන් මට පැන්ඩස් දෙයක් කන්න උන්නම් මං කරන්නේ එක වේලක් කපලා දාලා ඒක යට විතරයි මං කන්නේ අන්න ඒ වගේ පොඩ්ඩක් ස්මාර්ට් වෙන්න ඕන දැන් ජීවිතේ ඒක අපි පාවිච්චි කරන්න ඕන ඊට ජීවිතේ. වඩා කට්ට වැඩ කරනවා ඔව්. ජීවිතය කියන එක අපි ආතල්ල එකක් ගන්නත් ඕනනේ මෙම පොඩි බිල්ඩින් කරන කෙනෙක්ට නම් ප්‍රෙප් එක කාලට අතල් ගන්න බෑ 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 ඒක අපි දැන් ආයි කියනවා දැන් ආයි කලින් එකෙත් කියනවා. කිව්වා මේ අපි කතා කරන්නේ බිගිනර්ස්ල සහ ෆිට්නස් ෆිට්නස් අර ඉන්න කට්ටියට ඕවරෝල් පොඩි බිල්ඩින් කරන කට්ටියත් උපදෙස් ගන්න පුළුවන් ඒ කියන්නේ. නැතුව මේක ප්‍රොෆෙෂනල් විදියට කරන කම්පිටිෂන් ලෙවල් එක යන කට්ටියද අපි නෙමෙයි අපි කතා කරන්නේ කාලෙකදී තාම ඔව්. ඒව බෑ තාම අපිට එහෙම කරන්න තරම් මේක නැහැ නොලෙජ් නැහැ අපි කට්ටි ඉස්සරහට අරන් එන්නම් ගේන්නම් තාම බෑ තාම දැන් කතා කරන්නේ මේ අර ඕවරෝල් ඕවර් ඔක්කොම ගැන ඔක්කොම ගැන එතකොට ඒක තමයි සීනි දවා රක්කු බොනවන වා දැනගන්න ඕනේ ඒක මොක්කරි ලිමිට් එක තියාගෙන කරන්න වතුරත් පනින්න එක්ක එපා. බොන්න කබ්බේ දාන්න ඔව්, එහෙම. වරණයක් රැක පැනපෙමුගේ බොන්න එතකොට එපා. චාටර්නේ ඉවරයි, කොහොමද? චාටර් වෙලා එහෙම අඩියන්න එතකොට ආතල්ලෙකුත් නෑනේ බං. විදවන ඕනේ උඹ මේ සිහි නැති වෙන්න බීල හොම හිටිය කියලා උඹ විදවනවා. උඹ විදව නිදින් නෑනේ විදවනවා විදවනවා. ඒක සමහර උන් ඒ කියන්නේ දැන් දැන් මෙහෙම මම කරපු මේක ඇත්තටම පොඩ්ඩක් මෝඩ වැඩකුත් තමයි හරිද මං හැබැයි මගේ මේ එක්ස්පීරියන්ස් එක මම මේ කියන්නේ මම ඉස්සර මගේ ශිෆ්ට් එක තිබ්බේ මං ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට වැඩ කරද්දි උදේ 5:00 උදේ 10 ආය ඔෆ් වෙලා හවස 4 රෑ 9 හරිද එහෙමනේ ශිෆ්ට් එක තිබ්බේ මගේ ඊට පස්සේ මම ඒ දවස්වල කරලා තියනවා බං එළි වෙනකම් පාටි වල ගිහිල්ලා කරන ඒවා ටික කරලා උදේ නිදාගන්නෙත් නැතුව වැදිලා මෙහෙම 5:00ට ඔහොම වැඩට ඇවිල්ලත් තියෙනවා ඇවිල්ලා හැබැයි 10ට ඕෆ් වෙලා මං 10ට සෙල්ලම් කරලා 12 වෙනකම් ගෙදර ගිහිල්ලා පැය දෙකක් තුනක් නිදාගෙන ආයෙ 4ට වැඩට ඇවිල්ලා 9ට ඕෆ් වෙලා ගිහිල්ලා එහෙම කරලත් තියෙනවා දැන් ඒක හැමෝටම කරන්න බෑ කරන්න බෑ එහෙම කරන්න හරි. එපා ඒක. කරන්නත් එපා ඒක මං කිව්වේ රිකවරි තියෙන්න ඕනේ. ඕ රිකවරි නෑනේ එහෙම ඒ කියන්නේ recovery. මම හැමදාම ඒක කරලා ඇත්තටම කිව්වොත් දැන් ඔව්. දැන් මෙයා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් නෙවෙයි. දැන් මෙයා ජොබ් එක කරන්නේ නැහැ. දැන් හරියට රිකවරි එක්ක හොඳට වර්කවුට් එක කරනවා. දැන් ඒ කාලේට වඩා දැන් වෙන සයිස් ඔව්. දැන් මේ ඇඟ දාලා හොඳට තියෙනවා. දැන් ඒ කාලේ ඇත්තටම ওই සීනුත් එක්ක ලොකුවට ඇඟ හැදුන්නේ නැහැ. අන්න ඒක තමයි ඒ කියන්නේ තමන් කරන විදිහත් එක්ක තමයි තමන්ගේ බලපන්. තාම දාන ඉන්පුට් එක අනුව තමයි අවුට්පුට් එක තීරණය output එක වෙන්නේ. එන්නේ ඇල්කොහොල් ගැන ඒක තමයි ඉතින්නේ ඉතින් ඔය වැඩක් නැහැ මෙහෙමයි. මෙන්න මෙහෙමයි. ඔයා බොන කෙනෙක් නම් ලිමිට් එක තියන් බොන්න. බොන්න නැති කෙනෙක් නම් බොන්න එපා. බොන්න එපා කියන්නේ ආසාවක් තියෙනවා නම් ඒ කියන්නේ හරි මම අවුරුදු 20 වුණාම තමයි බොන්නේ ඒත් ගානට බොන්න. ඒක තමයි කියන්නේ. සමහර උන් ඉන්නෝනේ ආසාව. ඒ කියන්නේ තමව හරි වයස වෙනකන් ඉන්නවා. එහෙම උන් ඉන්නෝනේ. තමන් කැමති දෙයක් කැමති තමන්ට දේ කරගන්න පුළුවන් හරිද අපි මේ
අපිට කාටවත් කියන්න බෑනේ ආම් බොන්න එපා එහෙම කියලා අපිට කියන්න බෑ. කැලරිස් කොච්චර තියෙද කියලා. ගන්න නැහැ. ඒක ගන්න නැහැ කැලරිස්. ඇල්කොහොල් වල ලොකු කැලරීස් ලොකුවට නෑ මං හිතන්නේ. කැලරීස් අර වැඩි වෙන්නේ සැන්ඩියර් වලට වඩා කොකාකෝලා, ස්ප්‍රයිට්, පෙප්සි මන ඩයිට් එකක් ඉන්නගෙන සැන්ඩියර්ට 0 ගන්න. කොකාකෝලා 0. ඒ වගේ ගැන බොන කෙනෙන්න බොන්න නැත්තන් එපා එච්චර අපි කිය අපි ඊළඟකට වැඩි කතා වැඩි කතාර ඉපරනවටිය ඉබරන්න එපා ඉතින් අපේ මේ අපි දෙන්නගේ පර්ස්පෙක්ටව් එක විතර පේනන මගේ පියෝව එක වෙන වෙනවා අපි අර අපේ සින්න වෙලාදින අපි බැනුම් අහන්නවා මිනිසුගෙන් අපි ඇත්තදේ කතා කරන සමහරයවුන් ඉන්න බේබද්දු මේ කැරි බේබද්දු අපිට ඇවිල්ල කියනවා මෙහෙම අර අපි දන්න එහෙම අපි එහෙමනෑ අපි කරනවන නිතේ දැම් මම ගියා කලින්මයි ජිම නම කියලම කියන්න මට එපා කියන්න කියන්න නැතුව කිය බුදුවම ඔඩි කියාව නම්ගම් කිය ඒ මේ කට්ටිය සමහර කට්ටිය වන කතාහද මං ග්‍රෝත්තෝම ගන්න හරිද අම්ඹ ගහනවා කියලා උන් හිතනවා හරිද ඒක හද ඕන දවන බුරුවට තේරන මාද දැකම් බස සයිස්සක දැකල කියන්න බෑනම ග්‍රෝතෝම ගන කරම සයිස් න ඒක කිව්වේ මගේ හමේ කොලිටියත් එක් හරිද හමේ කොල ඕ හමේ කොලට මගේ ලොකුට පිම්පස්න අරමවත් එක්කන ඒකට හේතුතයි මංගර කිව්වාගේ සුග අඩුවෙන් ගන්නයි නෑ කියන්න බං ඇක්නියෙන්න එන්න සුග අඩුව එක ඇල්කොහොල්ලඩ ඕ විශේෂයෙන් මේ එකන සුග එතකොට තෙල් කෑම් තෙල් කෑම් ඩීප්‍රයි් ඒව නෑ කියන්නේ ඇක්නියෙන් නැහැ දැම් මගෙත්නය ඇවිල්ල තියන්න මමනම් ගොඩ පැණිරස කන්න කැමතින අද හේතුවක් නිසා ඇති හේතුව දන්න හිදු තමයි මගේ මේ ඇක්නිය ඇවිල්ල තිය නැත්තම් එන්න එහෙම ඔය මේකක් ගාගෙන පුක දෙන්න වැඩ ඩට්ටකින්නවන ඕ කොට කොහොමත් නැචුරලිම ඒවා හැදෙන්න මේකෙන දැන්ව මොනද මේ සර්කල්ස් කියන්නේ ඒක හැදන හරියට නිදාගත්තන්න මේ පිම්පස් දානය හැදන හරිට ඩයිට් එකත් සිම්ප සිම්පලි හොඳ ඒකතම කියන්න අපි යම ඊළඟ ඊළඟකට ඉට තියන්නේ වේට අඩුවෙන් දාලා රෙක්ස් වැඩියෙන් ගැහුවම කට් වෙනවද ඉන්ස්ට්‍රක්ට කෙනෙක් කැටිය යාමකක්ද කිය ඊට පස මං කියන්න කෝචින් කරන කෙනෙක් කැටිය මෙහෙමයි ඕක ඇවිල්ල ඕල් ස්කූල් බොඩි බිල්ඩින් වල ඉඳලා ආපු මිත්ත එකක් මේක මිත්තයක් ගැන මිත්ත ඒකාල තිබ නෑන ලොකු ටෙක්නෝජියක් එකසයකලට රිසර්ජස් කරන්න විදින්න කටන එක්ස්පිරියන්ස් කරපු දියෙන් හිතගත්තු දෙ මෙහෙම ගැහෝ මෙහෙම කියලා කට්ටිය මතයක් හදාගත්තා ඒක අප තාත්තලයි ගාලින්ද අප තාත්තත් මටෝ කියල දිය හරික තීරිය කියන්න අන්තිමට ඕක වෙන්න මත කිය මොකත් වෙන්න කියලා එකන ඒගේ ඔය ගොඩක් අය මම දැක්ක සමහර කට්ටිය වීඩියෝ එහෙමත් දානවා එහෙම රෙප්ස් මෙහෙම ගහන්න අරම ගහන්න මේ කැපෙනෝ කැපෙනෝ කියන්න මොකක්ද කියපංගු ඉස්සෙල්ලම යකෝ මසල් කපන්න පුළුවන්ද කියන් කොබ කියපන් මසල් කපන්න පුළුවන් කපන්න පැට් කපන්න තමයි බර්න් කර එහෙමන මේ දැන් ගොඩක් දැන් කට්ටි තාගෙනන්න මේ දැන් අපි දැම මේ චෙස්ටේ ගම උදාහරණයක් විදිට චෙස්ට එක මේ යට තියෙන ෆැට් එක කැපෙනෝ මේ අමුතු එක්සයිස් ගැහුවම කියනවා ඔයා මේක කරන්න එතකොට මේ ෆැට් එක කපාගන්න පුළුවන් එහෙම යකෝ උඹලට එහෙම මෙතනින් කියල එහෙම කපන්න බෑ ෆැට් එක ඇගින්ම තමයි ෆැට් එක යන පිළිවෙලක් තියෙන ඒ කියන උන්ට ට්‍රැක් දැනගෙනර එක්කො දන්නෑ එක්ක උන් දැනගෙනම කියනවාර එකන ඒ වගේ ඒවා පිළිගන්න මිනිස්සු පිරිසකුත් තිගෙනවාන නෙගෙටව මාගට මුෂ්ටියදයාගෙන එහෙම කියන අයත් ඉන්න හරිද එකන ඕක සින්න ගැවිල්ලා දැන් අපි දැම්මයින් 2026 බා දැම්ම අනු ගණන්වල කරපු අප දැන් කරන්න හරිද තවට දැ රිසර්ච්චලින්න විල්ල හොම වෙලා අර ඕවරෝල් මසල්ල එකක් ගත්තට පස්සේ එකගේ එක විදියට වෙනස්සේ හරි අපි අර පොදුව එක ගත්තොත් මසල්ල එකක් මසල්ලෙකට ගහන්න ඕන රෙප්ස් ගාන වෙනස්වෙන්නේ ස්ට්‍රෙන්ත එක එන්ඩියවරන්ස එක හයිපට්‍රොෆි ඒතුනේ බේ එකන මූලිකම තියෙන්නේ එතකොට සාමාන්‍යෙන් ඔයා රෙප්ස් ගාන අපි හිතමු බින්දුවත්
4ත් වගේ පහවගේ 5 වගේ අතර ගියොත් ගොඩක්ම යන්නේ ස්ට්‍රෙන්ත් එක පැත්තට. ෆෝකස් හැබැයි ස්ට්‍රෙන්ත් ෆෝකස් කරා කියලා මසල් ඩෙවලොප් වෙන්නේ නැත්තේ නෑ. නැත්තේ නෑ. ඔයා බර ගන්නවා එන්න වැඩි වෙනවා කියන්නේ ඔයාගේ මසල් එක ලොකු වෙනවා. ඔව්. ඒ කියන්නේ ඔයාට වේට් පුෂ් කරන්න පුළුවන් ගාන වැඩි වෙනවා කියන්නේ ඔයාගේ මසල් එක හැදිලා. ස්ට්‍රෙන්ත් ස්ට්‍රෙන්ත් වෙනවා කියන්නේ ඔයා ලොකු වෙනවා කියන එකනේ. ඔව් ඒක තමයි සරලම. ඊට පස්සේ reps 5 ඉඳන් සාමාන්‍යයෙන් 12 10 වගේ යනකම් ඔන්න hypertrophy. ඒ කියන්නේ අර sweet spot එක අර ඒ කියන්නේ බොඩි බිල්ඩින්. බොඩි බිල්ඩින් ඒ මසල් එක හැදෙන අර පළවෙනියටම කිව්ව රෙප් රේන්ජ් එක අපි දාමුකෝ පවර් ලිෆ්ටිං හැටියට. ඔව්. එහෙම අපි නිකන් කියන්නේ. නිකන් කියන්නේ දැන් මේක ප්‍රොෆෙෂනල්ස්ලා දැන් ෆයර් එහෙම වෙන්න එපා. එපා අපි නිකන් කියන්නේ කියන්නේ. දැන් අපි දැන් හයිපර්ට්‍රොෆි ගොඩක්ම යූස් කරන්නේ ඉතින් මේ බොඩි බිල්ඩින් වලනේ. ඇතලික් වලත් යූස් කරලා තියෙනවා ඔෆ් සීසන් එකට වගේ යූස් කරනවා. ඊට පස්සේ reps 10 12 වගේ වෙනකම් ඒ ටික. එතනින් එහාට සාමාන්‍ය reps 16ට වගේ 12 16 අතර යනවා. බර්න් අවුට් වගේ කේස් කතන්දර යනවා. ඒක ඇවිල්ලා endurance වගේ. endurance ඒ කියන්නේ මෙහෙමනේ අපි ඕනම දෙයක් දැන් විනාඩි 5 දරා ගැනීමේ ශක්තියනේ මීටර් 100 බලමුකෝ මීටර් 100යි මීටර් 800යි කම්පෙයාර් කරොත් මීටර් 100න් වෙන්නේ එක්ස්ප්ලොසිව් ස්පීඩ් එක කඩාගෙන දුවන. දඩස් ගාලා ගියා. දඩස් ගාලා ගියා. මීටර් 800 කියන්නේ endurance නේ. තමන්ගේ endurance කියන්නේ දරා ගැනීමේ හැකියාව කියන එක. දරා ගැනීමේ හැකියාව චෙක් කරන්න තමයි මීටර් 800 තියෙන්නේ. අර ඒ වගේ දෙයක් තමයි ඔය. ඒ කියන්නේ මසල් වලට දරා ගන්න පුළුවන් ගාන වැඩි කරනවා තමයි reps ගාන වැඩි වෙන්නේ. ඒකත් ඒකයි ඒ කියන්නේ මම දකින දේ තමයි බං හරිද? ඔයා ගිහින් ජිම් එකට ගිහින් කරන වර්කවුට් එක අදාළ නෑ ඔයා කැලරි ඒ කියන්නේ ඔයාගේ ඇඟ සයිස් වෙනවද කට් වෙනවද කියන එක තීරණය වෙන්නේ වර්කවුට් එකට අදාළ දෙයක් නෙමෙයි. කොහොමවත් කියන දෙයක්. ඒ කියන්නේ කාඩියෝ අපි පොඩ පැත්තකට දාමු. මම කියන්නේ අර වේට් කරන ඒ වර්කවුට් එක තියෙන. ඒක අදාළ නෑ ලොවෙත් අදාළ නෑ. ඔව් මේ ඇඟ කට් වෙනවද සයිස් වෙනවද අපේ ගොල්ලොත් මට මැසේජ් දානවා එක එක ජිම් වලට ගිහලා ඔය මම මට බල්කින් ෂෙඩියුල් එකක් දුන්නා මට කට් එහෙම යකෝ එහෙම කොහෙද තියෙන බල්ක් ෂෙඩියුල් කට් ෂෙඩියුල් දැන් මම කිව්වේ ඇඟ හදාගන්න බලපාන්නේ 3යි හරිද අර කරුණු 3ක් කිව්වේ ඒ කරුණු තුනෙන් එකක් මම කියන්නේ ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කියලා ඔව් ආයි කියන්නේ ඒ තුන තමයි හොඳ ඩයට් එකක් ඊට පස්සේ හොඳ වර්කවුට් එකක් ඇතුලේ ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කරන එක ඊට පස්සේ පැය 7ක් 10ක් අතර වගේ නිින්ද. ඒ කියන්නේ ඕවරෝල් හොඳ රිකවරි එකක්. හරිද? එක පොයින්ට් එකක් මම කිව්වේ මේ ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කරන එක. ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කරන එක ඕවර් කම්ප්ලිකේටඩ් කරගන්න එපා. ඔයා තෝරගන්න රෙප් රේන්ජ් එකක්. හරිද? ඒ රෙප් රේන්ජ් එක තෝරගෙන ඒ රෙප් රේන්ජ් එක ඇතුළේ ප්‍රෝග්‍රෙසිව් ඕවර්ලෝඩ් කරන් යන්න. සාමාන්‍යයෙන් බොඩි බිල්ඩින් දැන් බොඩි බිල්ඩින් කියලා ගත්තොත් හයිපර්ට්‍රොෆි. හරිද? එහෙම ගත්තොත් පොදුවේ මසල් ටික ගත්තට පස්සේ තියෙන හොඳම රෙප් රේන්ජ් එක තමයි 6ත් 12ත් 12ත් අතර. ඔව් සාමාන්‍යයෙන් මට හිතෙන්නේ. ඔව් දැන් මම ගහන්න උදාහරණයක් විදිහට මම 8 12. ඔව් 8 12 රෙප් සාමාන්‍යයෙන් reps කොහොමද පම්ප් 10ක් මට පම්ප් වෙන්නත් ඕන වේට් පුෂ් කරන්නත් මේ ඕන. වගේ තමන්ගේ ඇත්තම කතාව 6 කියන්නේ ලොකුවට පම්ප් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තනිකරම පුළුවන් උඩරිම බර පුෂ් කරන එක තමයි 6 කියන්නේ. පොඩ්ඩක් දැන් 10ට වගේ යද්දි පම්පයක් තියෙනවා. සාමාන්‍යයෙන් 10 වගේ හොඳ රෙප් රේන්ජ් එකක්. 10 බිල්ඩර්ස්ලා ගොඩක් දැන් උදාහරණයක් විදිහට ඔය අනුජ් අයියලා ඊට පස්සේ සුභාෂ් අයියලා ඒගොල්ලෝ ගහන්නේ සාමාන්‍යයෙන් 10 සෙට් නේ ගහන්නේ. ඒ කියන්නේ අර ඒක තමයි අර ස්වීට් පොට් එක. දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි මසල් හැම මසල් එකකටමත් ඒක හරියන්නේ නැහැ. පවුන්ඩ් එහෙම රෙප්ස් 10ක් ගන්නවා කියන්නේ. නෑ මසල් එක්ක කොහොම මසල් ගෲප් දෙකකට බෙදෙනවානේ මේ මට මතක නෑ හරියටම. ඒ කියන්නේ මොන මසල් එක? හැම මසල් ඒ කියන්නේ දැන් අපේ ඇඟේ තියෙන මසල් දෙකකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ දැන් කාෆ් එක ගත්තට පස්සේ පොඩ්ඩක් රෙප් රේන්ජ් එක වැඩි වෙනවා. එහෙම ඔව් ඒ කියන්නේ ඒ මොනවද මේ මතක නෑ ඒකට කියන නම. large muscle groups නුයි isolation muscle group වගේ small muscle group. ඒක වෙන්නේ දැන් අපිට shoulders බර ගන්න බෑනේ. බර ගන්න කිව්වොත් පොඩ්ඩක් joint වලට කේස් නේ. ඒකත් එක තමයි weight එක අඩු කරලා වැඩි reps ගන්නක් ගහලා joint health එකත් වැඩිපුර බලලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් weight එකකින් ගන්න. එහෙම නෙවෙයි අපිට දැන් chest පුළුවන් නේ ගහන්න බර. chest එක කියන්නේ ලොකු muscle එකක්. ඒතකොට weight එක ගොඩක් ගන්න පුළුවන්. ඕක තමයි සිද්ධිය. ඒතකොට සාමාන්‍යයෙන් reps 8ක් 10ක් යන්න. දැන් 25 කේස් එකේ කතාවේ තියෙන්නේ මෙහෙමයි. ඉස්සර කට්ටිය ඔක හිතුවේ දැන්. අපි එක රෙප් එකක් ගහනවට වඩා reps 10ක් ගහද්දි කැලරි බර්න් වෙනවා වැඩි. කට් වෙනවා කියන හේතුව අන්නේ ඒක. reps ගන්න වැඩි වෙද්දී ඔයාගේ කැලරිස් බර්න් වෙනවා වැඩි. එතකොට ඉතින් කට් වෙනවා. කැලරිස් බර්න් වෙනවනේ. හැබැයි ඒක වෙල ඕල්ඩ් ස්කූල්. එතකොට හරි විදිය තමයි ඔයා කැලරි ඩෙෆිසිට් එකක ඉන්න ගමන්
මේ සුපිරි රෙප් එකන අර ඔයාට මැක්චන රෙප් ගානක් ගහන්න මන්නන් රකමන් කරන්න රෙප් පාලවට අඩුවෙන් යන්න ඊට වඩා ඊට වඩාන හයිපට්‍රොපී හයිපට අරවිල්ල මෙ වෙන්න ස්පෝට්ටක් කන්න කෙරන්න ඒ ඔයාලා කෝච් බල බලයි මංගෙනට ඇඟ හදන්න ආසාතියන රෙප් පාලවට අඩුවෙන් නැත කාඩියෝ සෙඩුල්ලයක් වෙන එක තන වැඩන්න අර හනිරම් බොඩ්නුත් කියන්නේ ඒකන ඔයාව කවුට් එකෙන් ඔය පනදාගෙන කරන ටික ඩයිට් එක ඊසි කරන්න පුළු ඊසි කරන්න පුළන්න එක ඒක තමයි කතා ඒකන බං ගොඩක්කුම් දැන් මම දැකල තියෙනවා බං පෑ ගනම් කාඩියෝ කරනවා මිනිස්ති ගනම්ම මට උම දැක්කම ඇත්තරම දුකයි බා කොයි මට මාරු බලගන්න මාරු බලගන්න එක බඩට ලාන ගානමට අර මේරකට මගේ කිව්වා ඌ බඩර ගහනකු එක්සයි සට යකෝ අපි දැන් උඹ කියපන් උඹ බඩට කීයක් ගහනවා බඩර එක්සයි සාමාන්‍යයෙන් 2යි හෝ 3යි ඔව් ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රන්ච් එකක් හැමදාම ගහනවා ක්‍රන්ච් බාල්තියට දවස් 3ක් උපත් දෙකක් හැමදාම ගහනවා තව අර ඉම්පෝර්ටන්ට් කියන්න තියෙන පොයින්ට් එකක් තමයි බඩ කියලා කියන්නේ සාමාන්‍ය මසල් ජාතිය ඩොමිනල් මසල් එක කියලා කියන්නේ යකෝ මසල් එක ඒක සාමාන්‍ය ඔයා චෙස්ට් ට්‍රේන් කරන විදියට ට්‍රේන් කරා ඔව් දවස් ඕක දවසක් ගානේ ට්‍රේන් කරන්න වැඩක් නැහැ මෙහෙම මෙහෙම කරනවා කම්පිටිෂන් කරන කම්පිටිෂන් කරන කට්ටිය නම් ඉන්න උදේට කාඩියෝ පාරක් දාලා වෙනම බඩර කරනවා ඒව නෙමෙයි අපි ඒව නෙවෙයි ඒ කියන්නේ සාමාන්‍ය දවාගේ හෙන තටි බඩත් තියෙනම් ඔයා බඩට ගහනකින් වෙන තව ටිකක් බඩ බ්ලෝඩ් වෙන එක ඉස්සලා ඉස්සලා පැට් එක බර්න් කරන් ඉන්න ඕන අනිත් දේ තමයි බඩර ගැහුවා කියලා පැට් එක බර්න් වෙන්නේ නැහැ බඩේ නැහැ පැට් එකේ නැහැ කියන්න තියෙනකොට දැන් ගොඩක් උන් හිතාගෙන ඉන්න ගොම්ම දේ තමයි බං අපිට පුළුවන් කියලා එක තැනකින් පැට් එක අඩු කරන්න අර මේක කරලා බඩේ මේ තියෙන දෙපැත්තේ තියෙන ලව් හැන්ඩල්ස් අඩු කරන්න මෙහෙම කරාට බෑ එන්න ලව් හැන්ඩල් වැඩි කරලා පැට් එක එළියට පුෂ්ලා අපේන මෙහෙම මටත් ඔය කල් වැඩේ වුණා ජිම් ගිහපු මුල් කාලේ අපි ඊළඟට ටෙක්නිකල් ඩිෆිකල්ටිස් එක්ක ජිම් එක කරන් යන්න ඕනේ ටෙක්නිකල් ඉෂුව එකක් ආවා කියලා වුණා අපි සැලුන් නෑ අපි කැරිගේමත් දීලා චටාවේ දැන් මේක නිකන් කොමා එකක් වගේ තියෙන්නේ ගණන් ගන්න එපා අයියා ඉදන්නේ නැහැ ඊළඟ බලමු මොකක්ද තියෙන්නේ අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ජිම් ඇක්සසරිස් අවභාවිතය අවභාවිතය මෙම ඒ පාවිච්චි කරන්නත් ඕන ඒ වුණාට අපි කියන්නේ හැම මගුලටම එපා ඒක කොහොමද අපි එක්ස්ප්ලේන් කරන්නේ මෙහෙමනේ මම මෙහෙම එක්ස්ප්ලේන් කරන්න හරිද දැන් අපි ඩෙඩ් ලිෆ්ට් එකක් ගන්න ලෝ බැක් එක ඩිවලොප් කරගන්න විතරක්ම නෙවෙයි මේ කෝ එක ඩෙඩ් ලිෆ්ට් එකෙන් ඇත්තටම කෝ එක ස්ට්‍රෙන්ත් වෙනවනේ හැබැයි කෝ එක ස්ට්‍රෙන්ත් වෙන්න නම් මුලින් අර ගහන පොඩි බරවල් තියෙන දැන් ඒක එක්කෙනාගෙන් ඩිපෙන්ඩ් එක්කෙනාට ඩිපෙන්ඩ් වෙනවා හරිද දැන් උදාහරණයක් විදිහට මට පොඩි බරක් කියලා මට ඩෙඩ් ලිෆ්ට් එකේ පොඩි බරක් තමයි මට 140 විතර යනකම් පොඩි බරක් හරිද ඩෙඩ් ලිෆ්ට් එක මම 140 වෙනකම් මේ බෙල්ට් දාන්නේ හරිද ඒ බෙල්ට් එක දාන්න නැත්තේ මට පොඩ්ඩක් උනේ ස්ට්‍රෝං වෙන්නත් ඕන බෙල්ට් එක නැතුව අල්ලන් ඉන්න පුළුවන් ගන්න පුරු වෙන්නත් ඕන හරිද එතනින් එහාට බෙල්ට් එක දාන්න හේතුව තමයි අර හොඳට බ්‍රෙත් එක හෝල්ඩ් කරලා එහෙම ඒ කියන්නේ ඔය හැම ඇක්සසරි එකකම තියෙනවා පර්පස් එක ඒක අදාළ පර්පස් එක මෝඩයෝ වගේ හැම එකටම මෙහෙම බෙල්ට් එක පාවිච්චි කරන්න කොහොමදයි ඒක දැන් අපි කිව්ව දැන් අපි කියයි මේ 22ක් දාන් ගහන එකේ බෙල්ට් එක පාවිච්චි කරනවා මෙල වැඩක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. ඔයා අද ජිම් එක ඒ කියන්නේ ඔයාට තාම 22 දාගෙන මේ ස්කොට් එකක් ගහන එක හෙන්න බරක් නම් අනිවාර්යෙන් බෙල්ට් එක දාන්න. ඔයා අපි 22 දෙක දාන් මේ ගහන බෙල්ට් 22 දාගෙන ස්කොට් එකක් ගහන එකෙන් බෙල්ට් එක දානවා කියන එකෙන් අදහස් කරේ ඔය සමාන කට්ටිය ඉන්නවා අවුරුදු ගාණක් ජිම් ගිහිල්ලා 22 කියන්නේ උට බරක් නෙවෙයි. නෙමෙයි. උට ඇත්තටම බරක් නෙවෙයි. හැබැයි ඌ ඒකටත් බෙල්ට් එක දානවා. එහෙම වැඩක් නැහැ. ඇත්තටම වැඩක් නැහැ. ඒ කියන්නේ සමහරයුන් ඉන්නවනේ මේ අපි දැකලා තියෙනවනේ බං අර අතන වේටින් ඒරියාගේ අර සෝෆාවේ වාඩි වෙලා දාගන්නවා මචං මේ එල්බෝ ස්ට්‍රැප්ස් දාලා නී ස්ට්‍රැප්ස් දාලා දුනෙත් අයියා මේ නී ස්ට්‍රැප් දාන් ඩෙල් ඩිප් ගහනකොට බයිනෝ පුසි පුසි ගන්න ඔව් ඒක තමයි ඒ කියන්නේ දෙයක් කරපු එක තමයි දන්නේ මොකද්ද සීන් එක කියලා හරිද අර එහෙම දාගෙන බෙල් දාගෙන චෙස් ගන්න දවසට ස්ට්‍රැප් දානවා අතන ස්ට්‍රැප් දාන්නේ බැක් ගන්න දවසටනේ ඔව් පුල් කරන්න සපෝට් එකක් එන්නේ අතරම ඔය සපෝට් එකක් නැහැනේ පුෂ් කරන්න ස්ට්‍රැප් වලින් ස්ට්‍රැප් දාගෙන නිකන් ස්ට්‍රැප් දාන එක හොඳයි ලොකු බරකට යද්දි මොකද මේක මෙහෙම වෙන්නේ නැති වෙන්නේ ඒ කියන්නේ ස්ට්‍රැප් සපෝටින් ස්ට්‍රැප් එක ලොකු බරකට යද්දි විතරයි අර හැමතිස්සෙම නිකන් අර මේ උන්ට ඇවිද ගන්නත් බෑ වන් ජිම් එකේ යන්න අමාරුවෙන් යන්න බැරි නොන්න වෙන්න වගේ යන්න වැඩක් නැහැ ඉතින් ඒ කියන්නේ දැන්
එහෙම දාගෙන කිලෝ සමහරවුන්ගන්න මේ එල්බෝ ගාඩ් නුද්දාගෙන හරිද ගහන්නේ එල්බෝ ගාඩ්දාගෙන ගහන්න ලෙක් හරිද ඒවගේ ගහන්න එහෙම වෙන්න එපා අර අදාලදේ අදාලදේට පාවිච්චි කරාම ෝ දාන්න දාන්නවන දෙවල්ල එකත් වෙල්ල එකට වෙනකන් ශෝදාන්න එපා එතකොට පොට අවුල් ඒක අපිට බලන්න උන්ට අවුල ඒක දාලන ඒක තමන්ට හිරුවක් වෙන්න පයිති නෑ තමන්ටත් අවුලගෙන දැහැම දිස්සෙන් බම් බෙල්ට එක දාන් හිටියම උබගේ ලෝ බැක් එක ශ්‍රෙන්ත එක හැදෙන්න එතකොට බෙල්ට එක මතමයි සපෝට්ටෙක් ගන්න බෙල්ට එක තියන්න යා ඉන්ජරිවලින් ප්‍රිවෙන්් කරන්න ලොකු බරවල්ල පොඩි බරක් කියන්න වාට පොඩි බරක් කියන්න පොඩි බරක් නිසාන පොඩි බරක් කියන තමන්ට ඩිපෙන් ඕට පොඩි බරක් කියන්න ද උදාහරණ අපි ඩෙත් ගමක බෙන්ච් ප්‍රෙස් එක මට ඇවිල්ල ලොකු බරක් කිලෝ 100 හරි කිලෝ 100 ගානක ලොකු බරක් කිලෝ 100 හදදි මට එකට කිලෝ 80කට වගේ එනකම් නිකන් ගහන්න ඒකින් වෙන්න තමන්ගේ එල්බෝස් බෝම අප් වෙනවා අරගෙන සේරම් වෙනවා එතකොට අරගෙන සෙට් එකේ දාන තිය සේරම දාන මාල දාලා මුදු මාල තිය සේරම දාගන්න තියෙනවා එහෙම තමයි කියන්නේ මිස්යූස් කරන්න මිස්යූස් කරන්න එපා එහෙම කරොත් ඔයාලම තමයි ඒකේ අර අවුල වෙනවා ටික දවසක් යද්දී ස්ට්‍රැප් එකක් වගේ යූස් කරන එක ඇත්තටම හොඳයි ෆුල් ඩේ එක මේ ෆෝරම්වලට වේට් කෙන එක අඩු කරගන්න අනිත් එක මේ කෙල්ලෙක් නම් අවුලන්න හරිද ඔබ කොල්ලෙන් නම් බම් පොඩ පිරිමියෙක් වගේ නිකන් අර ඩෙල්ලි ඒ කියන්නේ පිරිමියෙක් කියන දැන් බල ස්ටෙරොයිඩ් ගහලා කරන්න හදන්නේ මේ ටෙස් එක ටෙස් වැඩි කරගන්න ඕව නැචුරලි වැඩි කරගන්න පුළුවන් ක්‍රම තමයි ආගෙන ගහනගෙන අර මෝල් එකේ ගහන්න මේ අය මගේ අත්කිවරයි ඉවර විනාසයිල් පිරිමියෙන්න්නම් ගොඩ්ඩක් දාන්න ඕන ද මගේ ගොත්තර මේක තද වෙලාද කියනනම් තියන්නේ මගේ කරකට දාන්න මේ ගාට මේ තද වෙලා ති හර කරකට දාන්න මගේ ද සමහරයුන් ඉන්නවා බ්ලව්ස් දාගෙන අයෝ හෙම ගෑනුවගේ වෙන්නත් එපා ඉතිකොට ඔයාට දීම සම මේ අතේ සිින්දු තියාගන්න තමන්ට කැමති දෙයක් ගැන හරම යන්න බලන්න එතකොට ලේසි ඉතින්නල දැම්පටගේ ගෙදර වත්තක වට කරන්න ගියාමුණ තැලවම්ගොක් කල්ලපුගම මේ කරකට අදදානවන ඉතින් හොඳ අරක හොඳයි මෙම නැතු ගහන එක නම්මනම් දාන්න එපා කොල්ලෙන්න කොල්ලෙක් නමනන් කියන්නේ මේවා පොඩ්ඩක් පොඩ්ඩක් පොඩක් ඉන්න දැවයා ඉදන්න උදාහරණයක් කියන්න හරිද එඩි හෝල් කිවේ උගේ මේ උවර කිල ටොන්නෙක උත්සද්දි ඌ හිතාගත්ත මේ උගේ පවුලෙවුන් යට මේ ආනකට යටලා ඉන්න කියලන ඇත්ත සිටුවේෂන් එක් ගමකෝ ඇත්තරම එඩි හෝල්ගේ එඩි දැඩි හෝල් එක ගහද්දි මේ කිව්ව එකන ඒ වනට ඕක ඇත් සිටුවේෂන් එකත්තු හරි එඩි හෝල්ගේ පවුලකට ඇත්තර මානකට ඇටලායින්න එඩි හෝල් එල්ට ස්ට්‍රප් හොයි නැන උකුස්සන් රේවගේ චාන්ස තියන එක ඇත්තරම එක්සිස් නැතු උත්සන වෙන චාගන ගන්න ඒවගේ චාන්සයකට පුරුදු වෙන්න කියලා අපි මේ කරන්න හදන්නේ නික ඇඟ පත හදාගෙන හෙන පුම්බන් ඉන්න විතරන්න මේ අපි මේ හදන්න අපි දැන් මේ ඉන්න ලෝක ඇතුළේ සවයි සවයි ධාරණයක්ගම සොම්බි වෛරස්ස එකක්කා නැ සිරාට සොම්බි වෛරස්සයක්කා මනාගෙන යන්න ලැස්තින්නයෝ මමනම්මට මට ටුවල්ගේ ජක් ගන්න යන්න එහෙම නැතිවුන් ඉන්න ඕනේ සමනෙල්ලු එහෙම නෑ සමනල්ලුවගේ එහෙමන මේ ගැන පොඩ්ඩයි තින්නේ ඉද පන් ගැම්මට ගැම්මට සමාරයුම් ඉන්න මොනවය මේ ස්කොට් ගහන්න ගයාම දානවා වාරමගෙන මුණද ගැන තමන් දැම්බගේ මොක්කර මෙතන ඉන්ජරිය ඇවිල්ල එහෙම ප්‍රශ්නයන්න අරවාලයක් තියෙනවා හෙම ප්‍රශ්නයන්න හැම එකටම අර බඩුවගේ හෝ අපිරිය සමාර කෙල්ලොයින්න ඔය දාන්න තු ගහන කෙල්ලොත් ගහනව බං බාර්ෙක්කර පිටේ දියන්න පොල්ලො හෙම නැති වුණාම චාටර නිසා අවභාවිතය කරන්න බා හරියට භාවිතා කර භාවිතා කරන්න බා අදාළ දේට ගත්පා ගමන් නමයි කිය අවසානක තිීන් අප අවසාන පොයින්ට අවසාන වශයෙන් මොකක්ද අපට කියන්න තියෙන මේ සින්න එක ගැන ඒක අපි දෙන්න වෙන වෙනමකින් දෙන්නක පස්පෙක්් දැන් මේ වීඩියෝ එක මට හිතෙන්නේ බලන්නේ පොඩියුන් පොඩියෝ ගැන පොහෙම ජිම්ම ගැන ආසාාව තියෙන කටිය ඒගැන සාමනෙන් ජෙන්සී අල්වා ඒ සෙට් එකන බලන්නේ ඉට කලින් කට්ටියත් බලයි බලයි ඒගැන්නේ සෝෂ මිඩ සින ඉන්නකට හරිද එතකොට මේක බලන ගොඩක් කට්ටිය ජිම්යන් නැති උන්දාය මේක බලන්න හරිද එතකොට උඹල දැන් මේ වීඩියෝ බලලින් නැතුව බං පටන් ගනින් පටන් හරිතම අමාරුම වැඩ එකන
මොන දේ වුණත් ජිම් එක නෙමෙයි මොනවා වුණත් අර පළවෙනි ස්ටෙප් එකනේ බං අමාරු. ඒක කොහොම හරි දැන් කාට හරි කියන්න පුළුවන් මට සල්ලි නෑ එහෙමයි. එහෙම ගන්න නෑ ඒ බොරු කතා. පටන් ගන්න. අපිට යන්න පටන් ගන්න කාලේ සල්ලි තිබ්බේ නැහැ නේ. තිබ්බේ නෑ. මැච් එක ගහලා තමයි. අපි දැන් උඹලා ගෙදර උළුවස්සක් තියෙනවා නම් ඒක එල්ලිලා චිනප් ගහන්න පුළුවන්. පුලප්ස් ගහන්න පුළුවන්. උමනාව තියෙන කාට ඕන මගුලක්. ගෙදර පොළවක් තියෙනවනේ. ඕකට බලයිදර පොළවකුත් නැති. පොළවක් තියෙනවනේ. පොළවේ යකෝ පුෂප් ගහපන්. ඩයමන්ඩ් පුෂප් ගහන්න පුළුවන්. ට්‍රයිසෙප්ස් වල. ඒ වගේ පොත් බෑග් එකට මොනවා හරි බර ටිකක් දාගෙන ඒක දාගෙන ස්කොට්ස් ගහන්න පුළුවන්. මම ඒ ලෙවල් දවස් ටිකේ එහෙම කරේ. මේ ජිම් එකට ගෙවුවේ නැහැ නේ අපරාධේ. දැන් මුන්ට වෙලා තියෙන උන් සෝෂල් මීඩියා වල බලනවා අම්මට පුඩු උන් එන ජිම් වලට යන්නේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්නේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳිනවා මෙහෙමයි. එතකොට උඹලට ඒ ඕනේ නෑනේ බං ඇඟ හදන්න. ජිම් එකට යන එකේ පර්පස් එක ඇඟ හදන එක හරි ෆිට්නස් ඒ දෙයක් කරන්නනේ නැතුව මේ ලස්සනට එන එක ඒක අවුලක් නෑ. ඒක හොඳයි හරිද? මේන් ගෝල් එක. ඒවා අර ඒ කියන්නේ අත්‍යවශ්‍ය නැහැ. නැත්තම් ජිම් එකක් කියලා. සමහර උන් ඉන්නවා ජිම් එකට එන්නේ පොත් පාර පෙන්නලා යන්නයි සල්ලි තියනවා පෙන්නලා යන්නයි කෑලි ගයින් කරන්නයි එහෙම බූරුවොත් ඉන්නවා. ඒ වගේ කට්ටිය ඉතින් වැඩක් නැහැ කොහොමවත් ඒ වැඩක් කියන්නේ අර දෙන්න. මේ එහෙනම් ජිම් එකට නෑ එහෙනම් වෙන කොහේ හරි යන්න. මම කියන මට ඒ වගේම පෙන්වන්න බෑ. හරිද? ඒ කියන්නේ කියන්න තියෙන්නේ ඉතින් පටන් ගන්න. පටන් ගන්න එක තමයි අමාරුම වැඩේ මේ ලෝකේ. අමාරුම වැඩේ පටන් ගත්තට පස්සේ ඕක කොහොම හරි වෙනවා බං. ඒ කියන්නේ පටන් ගෙන එක කන්ටිනියු කරන්න මාසයක් විතර ඊට පස්සේ ඇඟට වැටුණාන් පස්සේ යනවා කොහොමද? කන්සිස්ටන්ස් කියන එක නම්බර් 1 දියෙන්න ඕන මොන දේ කරන්න කියන්නේ. ආනෝල්ගේ කෝච්ගෙන් ඔබ ෂෙඩියුල් එකක් ගත්තත් වැඩක් නෑ පුතේ. එක දිගට කරන්න බැරි නම් වැඩි. ඔන්න ඕක තමයි සිද්ධිය. ඔව් කැම ටික දාන්න ඕන හරියට. එතකොට ඒ ටික කරගෙන යනකොට ඉතින් යම්කිසි තැනකට එන්න පුළුවන්. අනිත් එක ඔය නිකන් අන්රියලිස්ටික් ගෝල්ස් තියාගන්න එපා. මාසෙන් දෙකෙන් මේ ගානට එන්න පුළුවන් එහෙම. එතකොට උඹටම එපා වෙනවා කරන්න. ඒ වගේ උන් තමයි අර ස්ටෙරොයිඩ් වලට යන්නේ. හරිද? අර අවුරුද්දක් දෙකක් මේක එක දිගට කරගන්න බැරි. අර ශනික රිසාර්ට් බලාපොරොත්තු වෙන කට්ටිය. එහෙම කරන්න බෑ මේක. එහෙම කරන්න පුළුවන් හැමෝම මේක භාවනාවක් වගේ. ඔව් අන්න හරි. මේක අර මයින්ඩ් මසල් කනෙක්ෂන් කියන්නේ තියාගෙන ඔයා බිගින කෙනෙක් නම් ඔයාට මේ බොඩි බිල්ඩින් අර ජිම් එකේ කරන වර්කවුට් ටික ටෙක්නික් ටික හරියට හදාගන්නම යනවා අවුරුද්දක් වගේ. මම නම් කියන්නේ. ඊට පස්සේ මයින්ඩ් මසල් කනෙක්ෂන් එක මැචෝ කරන්න වාට යනවා තව කාලයක්. ජිම් එකේ අර ඕවර්ऑල් මැචුව වෙන්න යනවා අවුරුද්දක් විතර. ඒ කියන්නේ ඇත්තටම මේක මොකද්ද වෙන සීන් එක කියලා තේරෙනවා යන කාලයක්. ඒක තේරුම් ගත්තට පස්සේ ඔන්න හරි ට්‍රැක් එකට වැටෙනවා. ට්‍රැක් එකට වැටෙනවා. එතකොට ඔයාලට තනියම කවුට් එකක් වුණත් හදාගන්න පුළුවන් ඇත්තම කතාව. දැන් මගේ ජීවිතේට මගේ ජීවිතේට මම ෂෙඩියුල් එකක් කරන්නේ නැහැ කාලේ. ඔව් මම සල්ලි දීලා මම මගේ පළවෙනි බොරු කියන්න ඕනේ නැහැ. මම දන්න දෙයක් තියෙනවා නම් අහනවා. දන්නවා අක්කා විසජ්ජගෙන් අකිලා අයියගෙන් මම අහනවා. ක්වොලිෆයිඩ් කට්ටිය ඒ කට්ටියකින් අහනවා. අහලා ඉතින් තමන්ගේ නොලෙජ් එක පොඩ්ඩ හදාගන්න වැඩි කරගෙන ඔය තියෙනවානේ රිසර්චර්ස් තියෙනවා ආටිකල්ස් තියෙනවා ඒවා කියවන්න ඒවා රිෆර් කරන්න ජෙෆ් ඩිෆර්ඩ්ලගේ වගේ වීඩියෝ බලන්න උන් හොඳ නොලෙජ් තියෙනවා සයන්ස් බේස් කට්ටියගේ බලන්න හැබැයි වැඩිය මේ අතර වැඩි බ්‍රෝ සයන්ස් බේස් ඒ දෙක මැද්දේ ඉන්නේ පොඩ්ඩක් ඉගෝ ලිෆ්ටින් පොඩ්ඩක් තියෙන්නත් ඕන තියෙන්න ඕන ටෙස්ට් පාර වැඩි කරගන්න. ඔව් ඒ කියන්නේ ඔයා බිගින කෙනෙක් නම් වැඩිය ඊගෝ යන්න එපා. සාමාන්‍ය අර මම නම් කියන්නේ බං පළවෙනි අවුරුද්ද ඔයා තනිකර ටෙක්නික් ෆලෝ කරන්න. දැන් ඔයා බිගින කෙනෙක් නම් කියන්න තියෙන දේ තමයි ටෙක්නික් පළවෙනිම දේ ඔයාට දීලා තියෙන වර්කවුට් එක මොකක් හෝ වේවා ඒක මාස දෙක කරන්න. ඒ මාස දෙක කරන්න ගහන්න බැරි බරවල් දාන් කරන්න එපා. ටෙක්නික් ෆෝකස් කරන්න මුලින්. එතකොට වෙන්නේ ඉන්ජරි වෙලා ඒක තැන් වෙලා ඉන්න වෙනවා ඊට පස්සේ ඇඟ හැදෙන්නෙත් නැහැ. ඔව් ඒකනේ. සමහර අය ඉන්නෝ ට්‍රයිසෙප් පුෂ් ඩවුන් එක ගහන්න බැරි දාගෙන හොක් කරලා දානවා දෙනුයි. ඒ කියන්නේ එහෙම ගහන විදි තියෙනවා. අර ඊසෙන්ට්‍රික් එකට අරගෙන ඊසෙන්ට්‍රික් කන්ට්‍රෝල් කරන විදි තියෙනවා. ඒක උඹලා දැන් තාම දන්නේ නැහැනේ. දන්නේ නැති හින්දා බිගින කෙනෙක් නම් මුලින්ම ටෙක්නික් ෆලෝ කරන්න මයින්ඩ් මසල් කනෙක්ෂන් එක කියන්නේ මොකක්ද කියලා දැනගන්නම අවුරුද්දක් විතර යනවා. හරිද? කියන්නේ කට්ටිය කියනවා මෙහෙම කරගෙන ගහන්න. එහෙම කිව්වට බෑ. ඒක තමන්ටම තේරෙන්න බැරි විදියක් තියෙනවා. හරිද? ඒක තේරුම් ගන්නව අවුරුද්දක් විතර යනවා. ඊට පස්සේ
වා තියාගන්න ගෝල් එක මගේ මම පළවෙනි අවුරුද්දේ කෙට්ටුගෙන එන්න මෙන්න මේ ගාන මං වැඩි කරගන්න එච්චර හැමදේම ගෝල් ඇතිය ඕ මේ පේට් එක වාගේ 50 සමනෙන් කිලෝ 10ක් වැඩි කරන්න පුළුවන් අවුරුද්දට අපෝ ඊසි වැඩි කරන්න දායන එන ගාන කඩි කරන්න පුළුව ආයිතන්න මෙහෙම මේ අවුරුද්ධි කරේදී මං කිලෝ 60කට යනවා හරිද එහෙම ගෝල්ලයක් තියාගෙන ගියොත් පුළුවන් නැත්තම් මේ මැදින් කැඩි ඊට පස්සේ චීට් මීල් දදා සොමි වෙනම ගන්න මාසයක් ගිල්ල පුංචි අම්මලා ගෙදර නැවතිලා ඉන්නවා ඉතින් හරියන්නේ නැහැ ඕනම දෙයකට කැපවීමක් තියෙනවා මේ විශේෂයෙන් මේ ස්පෝට් එකට සෑහෙන කැපකිරීමක් ඩිසිප්ලින්යක් තියෙනවා මුල් ටිකේ පස්සේ ඕක ඒක ඉබේ ඊට පස්සේ ඇඩප්ට් එක්ක ඇඩ්ජස්ට් කරගෙන දැන් අපි අපිට ජිම් යන්න තු ඉන්න බෑ බෑනේ අපේ ගෙදර කට්ටිය ඇත්තම කතාව අපේ ගෙදර කට්ටිය ජිම් යන්න තියෙන දවසක ගමනක් යන්න දාගන්න නැතුව මං කියන්නේ බෑ මට ජිම් එකට යනවා ඒ තරම් ඒකට පුරුදු වෙලා වගේ පොඩි සීන් එකක් දැන් තියෙනවා එනර ඒ පේන්න එකෙන් නැත්තම් නිකන් ඉඳ යන්නේ නැහැ වගේ පොඩි සීන් එකක් පතරි දෙන්න නැත්තම් පොඩ්ඩක් අවුල් ඒක තමයි ඒ ටික තමයි ඉතින්නේ කොහොම හරි මේ පටන් ගන්න මුලින් මොකුත් නැති කියන්නේ අනිවාර්යෙන් පටන් නැත්නම් දැන් ෆිට්නස් ඇඟ බොඩි බිල්ඩින් කරන්න ඕනේ නැහැ පොඩ්ඩ ඇඟේ පොඩක් ගෑසයක් හරි උස්ස ගන්න බැරි නම් වැඩට නෑනේ හරි අම්මලත් එක්ක ඉන්න කෙනෙක් නම් තාම ළමෙක් නම් හරි තාත්තා උස්සයි අම්මා වැඩ කරයි හරි ඒතුම දවසක කවදා හරි කසාද බඳිනවනේ ඊට පස්සේ ඔබ දැන් හිතන්න ඔයාගේ වයිෆ් ලෙඩ වුණා හරිද හදිසියෙ උස්සන් හරි යන්න වුණා ඒකවත් කරන්න බැහැ නෙවෙයි එතකොට අවුල් අනිත්තක මේ ලොකුම සින්න එක තමයි මේ ඉගෙන බං අපි දැන් මේ ලෝකෙ අපි සවයි වෙන්නනේ ඔක්කොම කරන්න හරිද දැන් ජිම් එකට යනවා කියලා අපි කරන්නේ අපි ඒ කාලේ මිනිස්සු කරපු දේවා සිමියුලේට් කරන ඒවා ඇඩ්වාන්ස් විදියට සිමියුලේට් කරා අපි ඒ පොඩක් හොඳට ඉගෙනගෙන දැන් ඒ කාලේ මිනිස්සුන්ගේ ඇඟපත තිබ්බ ජිම් ගිහිල්ලා නෙවෙයි උන් වැඩ කරනවා දඩයන් කරන්න යනවා ගල් උස්සම යනවා ඒ වගේ ඒකම සිමියුලේට් කරන එතකොට ඒක කරන්නේ සවයිවල් එක සුපිරි කරග අන්න සවයිවල් එක ඊසි කර මංගෝ සොම්බි වෛරස් එක කතාව සිද්ධිය ඒය කවුත් බඩු හම්බෙන ස්කැල්ලෝගේ ඉන්න අර අම්මගේ චූටි පුතාවගේ වගේ හිටියට කමන්නෑ පොඩ්ඩක් නෑ එක කිව්ට් එක නෙමේ මම කියන්න ගෑන්ලම එක්ක හැදන්න බා කොල්ලෙක් වුණා කෙල්ලෙක් වුණත් ජිම් යන්න මන්න කියන්නේ ජිම්යන්න බැන්න ගෙදර හරි මේක මේ ලංකාවේ තියෙන සීන් කෑම් පාලනය කරන්න ඊට පස්සේ සුග කන්ට්‍රෝ කරලේ වගේ සීන්කාරන් ගෙදරව කවුට්ටයක් කරන්න ඕක ලයිස්ටයිල්ලයක් විදියට වැඩිය හිතන්න වැඩන්න ආත අපි බං එහෙම ජිම් යනවා කියලා අපි නිකන් යනවා අපේ ඩයට් එක අපි දානවා එච්චරනේ නැතුව මහලොකුවට මේ ඔළුව කල්පනා කර කර අත කොහොමද එහෙම නෑ අපි එහෙම අර එහෙම නෑ එහෙම වෙන්න එපා තමන්ගේ සීන් එක තමන් කරන්න ඕනේ ආසාාවෙන් ආසාාවෙන් තමන් ආසාාවෙන් කරන්න තමහරි උම්බන් කලයින්ට්ල මට හම්බෙලා තියෙනවා හරිද ඉන්න එකට එන්න බන්නිකං හරගෙන් මරන්න ගෙනිය හරිද උන් එක්කන් ඇවිල් අපිට එපාගෙන උන්ට කියල දෙයාව එහෙම උන් ගෝමත් යන්න එපා ජින්න එකට යන්නවා තමන්ට ආසාාව තියන්නේ ඒකට මුලින්ම තමන් කන්න දේ ආසාාව එහෙම නැතුව බැහැ මේ ස්පෝට්ටන කොහොමත් කරමත් කරන්න බෑ මේටික තමයි අවසාන වශයෙන් ඉතින් වැඩිය තමයි කියන්න තියෙන්නේ චරන විතර කියන්න තියන්නේ දැන් මේකින් ගන්න තියෙන දේවල් ගන්න ඒවගේ මිස්සරට කතා කරන්න ඕන පොයින්ස් තියෙන අනිවාරය කමෙන්ටල දාලදාන්න සාමානින් ගැද අදත්තන් පොයින්ස් දායකතර කතා කරන්නේ පොයින්ස් දායකතරකට ගැද කල්ලා අපි තාවීඩියකින් ගන්න පොඩ්කාස්ට කාස්ටයක් මේ වගේ මේ පොඩක් පොලිටි කරගන්න බලනවා පියන්නේ පාර එන්න දියුණු වෙන මිනිස්සු කාමරය කරන්නේ බලහට සාඩයවන් සුපිරියට කරමු අනිවාරෙන් ලයික් කරන්න සබස්ක්‍රයිබ් කරන්න මවත් ෆලෝ කරන්න ඉස්ටගෑම්ගේ ටික්ටොක් එකගේ ෆිස්බුක්කේ හැමගෙන් පලාලන්න මන් දාල තියන්න පල්ල දාලා තියන්නේ ස්ක්‍රප්ෂන් තියන කලි කලික් කල බලන්න නිකන් ඉන්නගේ අනිත්තකවා දැන් මේක ටික්ටොක් එක නම් බලන්නේ මේක පුල් වීඩියෝ එක තියෙන YouTube
කෝල් එකක් ආවා මක්ුණාත් දන්න බල YouTube එකේ බලන්නේ නෙමෙයි YouTube එකේ බලන්න YouTube එකෙන් බලන්න. ෆුල් වීඩියෝ Full video බලන්න බැරි කැරි බලන්න. මේකේ දායි නෑ highlights ටික ගන්න පොඩි. පොඩ්ඩක් දාමු Let's go. let's go කියන අපි දෙන්න ජිම් එකට යන්න ඕනේ ආහ් අපි දෙන්න ජිම් එකට යන්න දැන් ගෙදර ගිහලා කන්න ඕන. කන්න ඕනේ කාලා බීලා ගොඩක් තියෙනවා කන්න තා පාම් බෑගයක් විතර කන්න තියෙනවා. බත් ග්‍රෑම් 500ක් විතර කන්න තියෙනවා. ඒ වගේ කන්න ඕනේ එලක එහෙනම් සෙට් එකම අපි සරණයි දෙපීටයි මේක පළවෙනි එක කලින් දාලා ඇති දාගෙන ඒක බලන්න. බලන්න එහෙනම් see you in the next video.